ඔයා කසාද බඳින්නේ වයස කීයෙන්ද කියලා දැනගන්න ඔයත් ආසාවෙන්ද ඉන්නේ? සමහරු ඉක්මනට බඳින්න කැමතියි. තවත් සමහරු ගොඩක් කල් අරන් බඳින්න කැමතියි. අද මනෝහර මයින් තුලින් අපි කරන්න යන්නේ ඔයාගේ පෞරුෂය අනුව ඔයා බඳින්නේ වයස කීයෙන්ද කියලා හරියටම කියන අපූර්ව පරීක්ෂණයක්. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන් යන්න අමතක කරන්න එපා. එහෙම කරන ඔයාගේ හිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව මේ අවුරුද්දේ ඉක්මනින්ම ඉෂ්ට වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ප්‍රශ්න අංක 1. ඔයා වැඩිපුරම කැමති මොන වගේ කෙනෙක් සහකරු විදිහට තෝරගන්නද? A. හරිම විනෝදෙන් ඉන්න හැමතිස්සෙම hina වෙලා ඉන්න කෙනෙක්. B. හරිම තැන්පත් වගකීම් ගන්න පුළුවන් බුද්ධිමත් කෙනෙක්. C. ගොඩක් සල්ලි තියෙන සැප පහසු ජීවිතයක් දෙන්න පුළුවන් කෙනෙක්. A නම් ලකුණු 10යි, B නම් ලකුණු 20යි, C නම් ලකුණු 30යි. ප්‍රශ්න අංක 2. ඔයාගේ ජීවිතේ මේ වෙලාවේ තියෙන ලොකුම බලාපොරොත්තුව මොකක්ද? A. ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා ස්ථාවර වෙන එක. B. ඉක්මනට පවුලක් වෙලා සතුටින් ඉන්න එක. C. ලෝකේ වටේ ඇවිදිලා නිදහසේ ජීවිතේ විඳින එක. A නම් ලකුණු 20යි, B නම් ලකුණු 10යි, C නම් ලකුණු 30යි. ප්‍රශ්න අංක 3. ඔයාගේ පෞද්ගලික නිදහස ගැන ඔයාට මොකද හිතෙන්නේ? A. මගේ නිදහස තමයි මට ලෝකේ තියෙන වටිනාම දේ. B. මගේ නිදහස මට වටිනවා. හැබැයි මම බෙදා ගන්නත් ලැහැස්ති. C. මම තනියම ඉන්නවට වඩා කවුරු හරි එක්ක ඉන්න තමයි වැඩියෙන්ම කැමති. A නම් ලකුණු 30යි, B නම් ලකුණු 20යි, C නම් ලකුණු 10යි. ප්‍රශ්න අංක 4. ප්‍රශ්නයක් ආවම ඔයා ඒක විසඳන්න උත්සාහ කරන්නේ කොහොමද? A. සහකරු හෝ වෙනත් අයෙක් එක්ක සාකච්ඡා කරලා තීරණ ගන්නවා. B. තනියම හිතලා ඉක්මනට තීරණ ගන්නවා. C. ප්‍රශ්න ගැන වැඩිය හිතන්නේ නැතුව මග ඇරලා ඉන්නවා. A නම් ලකුණු 20යි, B නම් ලකුණු 10යි, C නම් ලකුණු 30යි. ප්‍රශ්න අංක 5. ඔයාගේ හිතේ තියෙන පරමාදර්ශී විවාහ උත්සවයේ තියෙන්න ඕනි කොහමද? A. මම තාම ඒ ගැන හිතලා නැහැ. B. හරිම සරල සමීපතමයන් විතරක් ඉන්න එකක්. C. නෑදෑයෝ යාළුවෝ හැමෝම ඉන්න ලොකු එකක්. A නම් ලකුණු 30යි, B නම් ලකුණු 20යි, C නම් ලකුණු 10යි. ප්‍රශ්න අංක 6. කෙනෙක්ට ආදරය කරද්දී ඔයා වැඩියෙන්ම සොයා බලන්නේ මොකක්ද? A. අපේ අදහස් කොච්චර ගැළපෙනවද කියන එක. B. අපේ අනාගතය කොච්චර සුරක්ෂිතද කියන එක. C. එයා මට කොච්චර ආදරේද කියන එක විතරයි. A නම් ලකුණු 20යි, B නම් ලකුණු 30යි, C නම් ලකුණු 10යි. දැන් ප්‍රශ්න සේරටම ඔයාගේ ලකුණු ටික එකතු කරගන්න. මං හරියටම කියන්නම් ඔයා කසාද බඳින්නේ වයස කීයෙන්ද කියලා. ඔයාගේ ලකුණු 60ත් 90ත් අතර නම් ඔයා කසාද බඳින්නේ වයස 19ත් 24ත් අතර වයසකදී. ඔයා හරිම ඉක්මනට බැඳීම් වලට ඇතුළත් වෙන්න කැමති කෙනෙක්. ආදරයට හා පවුලට මුල් තැන දෙන ඔයාගේ පෞරුෂයට අනුව ඉතාමත් තරුණ වයසකදීම විවාහ වෙන්න ඔයා කැමතියි. ඔයාගේ ලකුණු 100ත් 140ත් අතර නම් ඔයා කසාද බඳින්නේ වයස 25ත් 30ත් අතර වයසකදී. ඔයා හරිම සමබරව හිතන කෙනෙක්. ඉගෙනීම සහ ස්ථාවරභාවය ගැනත් හිතලා 20 ගණන් වල අගභාගයේදී විවාහ වෙන්නයි ඔයාගේ පෞරුෂය ගැලපෙන්නේ.
ඔයාගේ ලකුණු 150ත් 180ත් අතර නම් ඔයා කසාද බඳින්නේ වයස අවුරුදු 31න් පස්සේ. ඔයා තමන්ගේ නිදහස සහ ලෝකය ගැන වැඩියෙන් හිතන කෙනෙක්. හැමදේම හරියට තේරුම් අරගෙන පරිණත වුණාට පස්සේ විවාහ වීම තමයි ඔයාගේ පෞරුෂයට ගැළපෙනම දේ. ඉතින් මේ ප්‍රතිඵලය ඔයාගේ ජීවිතයට ගැළපෙනවද කියලා පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් රසවත් වීඩියෝ බලන්න මනෝහර මයින්ඩ් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. හැමෝටම ජය වේවා.